මීදුම කැටි වුණු සීතල දෙසැම්බරේ අන්තිම සති කිහිපය තමයි අපි මේ පසු කරමින් ඉන්නේ. ඒ වගේම අලුත් අවුරුද්දකට ආයුබෝවන් කියන් පෙරමග බලාගෙන ඉන්න මොහොතක්. ගෘහණයන්ට නම් ඉතින් වැඩ රාජකාරි මොහොමයි. ඒ අතරේ කාලයක් තිස්සේ මම කරන්න කියලා හිතන් හිටපු දෙයක් කරන්නයි මේ සූදානම. අපි ඉන්න වටපිටාව ලස්සනට පිළිවෙලට තියාගන්න ඔයත් මමත් හරිම ආසයි කියලා මම දන්නවා. පුංචි උත්සාහයක් ගත්තොත් අධික වියදමක් සහිත දේවල් අපිටම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝවෙන් ඔයාගේ නිවස වගේම ගෙවත්ත ලස්සන කරන උද්‍යාන මූර්තියක් පහසුවෙන් නිවසේදීම නිර්මාණය කරන විදිය ඔයාට කියලා දෙන්නයි මේ සූදානම. ඉතින් වෙනද වගේම වීඩියෝ අවසන් වෙනකල් රැඳී ඉන්න කියලා හරි ආදරයෙන් මතක් කරනවා. ගෙමිදුල ලස්සන කරන අනේක විද උද්‍යාන මූර්ති වර්ග වෙළඳ සැල් වලින් අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා මූර්ති නිර්මාණ නම් තරමක් සාමාන්‍ය මිලකට ලබා ගන්න පුළුවන් වුණත් ප්‍රමාණයෙන් තරමක් විශාල වෙන මූර්ති නිර්මාණවල මිල ගණන් ඉතාම අධිකයි. මූල්‍යම අපහසුතා නිසාම මේ වගේ දේවල් අපිට ගන්න අවශ්‍ය වුණත් අපි මිලදී ගන්නේ නැහැ නේද? අනේ වගේ අවස්ථාවලදී පුංචි උත්සාහයක් දරුවොත් මේ වගේ නිර්මාණ කරන්න ඔයාටත් පුළුවන්. ඉතින් තාත්තයි මායු පාන්දරම මේ යන්නේ මේ නිර්මාණයට අවශ්‍ය කරන බඩු කිහිපයක් ළඟ තියෙන හાર્ඩ්වෙයාර් එකෙන් ගේන්න. මේ තියෙන්නේ අපේ පුංචි වැව. බලන්නකෝ පාන්දර මේකේ තියෙන ලස්සන. මුලින්ම අපිට නිර්මාණය කරන්න අවශ්‍ය කරන හැඩය වගේ තියෙන රූප සටහන් කිහිපයක් අන්තර්ජාලයෙන් බලමු. මට ඕනි කළා ගහක කොටයක් උඩ ඉන්න හුරතල් හාපැන්චෙක්ව නිර්මාණය කරන්න. මේ තියෙන රූප සටහන් ගොන්නෙන් ඔයා කැමති රූපය සහ ඔයාට නිර්මාණය කළ හැකි කියලා හිතන රූපයක් තෝරගන්න. ඊට පස්සේ අපි මේක කොලයක දල සටහනක් ඇඳගනිමු. එහෙම කළාම අපි හදන්න යන නිර්මාණය පිළිබඳ හොඳ අවබෝධයක් අපිට ලැබෙනවා. මුලින්ම කියන්න ඕනේ චිත්‍ර අඳින හැකියාව තිබුණට මම මූර්ති නිර්මාණකරණයේ නම් ප්‍රවීණෙක් නෙවෙයි. නමුත් මම මීට කලින් මූර්ති දෙකක් නිර්මාණය කරලා තියෙනවා. මැටි සහ සිමෙන්ති කියන මාධ්‍ය දෙකෙන් තමයි මම මේ නිර්මාණ කළේ. මේ ඔයාලා දකින්නේ ඒ වගේ ඡායාරූප කීපයක්. ඉතින් අත්හදා බැලීම් වලින් තනිවම මම සොයාගත් දැනුමින් කොටසක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න මම හිතුවා. මූර්ති නිර්මාණය කරන්න කලින් අපි තීරණය කරන්න ඕනේ මේක తాවකාලිකව නිර්මාණය කරනවද එහෙමත් නැතිනම් ස්ථිරවම එකම තැනක තියෙන මූර්තියක්ද කියලා.
ඒ වගේම ඔයාට අවශ්‍ය වෙන උස සහ පරිමාණයන් ගැන ඔයා මුලින්ම හිතන්න ඕනේ. මම අද නිර්මාණය කරන්නේ උසින් අඩි 3ක් පමණ වන මූර්තියක්. සිමෙන්ති කිලෝග්‍රෑම් 20ක්, සුදු සිමෙන්ති කිලෝ 1ක්, වැලි තාච්චි 10ක් පමණ මේ නිර්මාණයේදී මට අවශ්‍ය වුණා. මූර්ති නිර්මාණයට අවශ්‍ය වෙන්නේ ඉතාම සියුම් වැලි. ඔයාගේ ගෙදර වැලි නැතිනම් ළඟ තියෙන ගඟක හෝ දොළ පහරක් අස්සලින් අපිට මේ වැලි ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එහෙම ගත්ත වැලි තෙත සහිත ගතිය ඉවත් කරන්න අව්වේ තියලා වේලලා පෙනීරයකින් හලලා ලොකු කල් කැට ඉවත් කරලා තමයි අපි මේවා භාවිතා කරන්න ඕනේ. නමුත් මගේ අතින් වෙච්ච ලොකුම අඩුපාඩුව තමයි මේ. වැස්ස නිසා තෙත් බැහැලා තිබුණු නිසා මම ඒවය හලන්නේ නැතිව තමයි භාවිතා කළේ. ඉතින් ඒ නිසා මට මේ නිර්මාණය කරන්න ගොඩක් අපහසු වුණා. විශේෂයෙන් ඩීටේල් සහිත දැන් නීට් කරන්න හරිම අමාරුයි. ඉතින් ඔයා මූර්තියක් නිර්මාණය කරනවා නම් මෙන්න මේ වැරද්ද නම් කරන්න එපා. දුවේ පුතේ, වැරදීම් තමයි අපිට ජීවිතේ පාඩම් කියලා දෙන්නේ. අපිට මොනවා හරි වැරදුනා කියලා අපි ඒදී අත්හැරියොත් ඔයා පරාද වෙනව නේද? වැරදුනාට කමක් නැහැ, මම මේක කොහොම හරි හදනවා කියලා හිතට ධෛර්යය ගත්ත කෙනා විතරයි කවදා හරි එයාගේ අරමුණු කරා ජයගත්ත කෙනෙක් වෙන්නේ. මුලින්ම අපි මේකේ බේසික, එහෙම නැතිනම් පාදම කොටස, ඒ කියන්නේ ලී කොටය හදාගෙන ඉමු. තරමක් ප්‍රමාණයෙන් විශාල ලී කොටයක් හදාන්න ඕනේ නිසා අපි මේක අභ්‍යන්තරයේ හිස්ව තියන්න ඕනේ. මොකද සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් එහෙම නැතිනම් බදාම වලින් හදන්න ගියොත් නම් ඒකට යන වියදම වගේම මහන්සියත් වැඩිනේ. ඒ නිසා මම මේක මැදට වැලි පුරවන්න තීරණය කළා. මේ වගේ මූර්ති නිර්මාණය කිරීමේ තාක්ෂණික ක්‍රමවේද රාශියක් ගැන තොරතුරු අපිට අන්තර්ජාලයෙන් වගේම සහෝදර YouTube නාලිකා රැසකින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමවේදයේදී මුලින්ම වැලි පුරවපු වාදනයක් හොඳින් තද කරලා අනිත් පැත්ත ගැහුවට පස්සේ ඒකේ අච්චුවක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක වටේට සිමෙන්ති බදාම තට්ටුවක් ඉක්මනින් ආලේප කරන්න ඕනේ. ෆස්ලි එක වේලුණාට පස්සේ අපිට නැවත බදාම ආලේප කරලා අවශ්‍ය හැඩය මතු කරගන්න පුළුවන්. ඔන්න බලන්න, මෙතනදිත් මට වරදිනවා. වැලිවලට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය මදි වුණ නිසා මේක දෙවනි පාරටත් කඩන් වැටුණට පස්සේ තමයි බොහොම අමාරුවෙන් මේක හදාගත්තේ. මේ වාදනය විතරක් උස ප්‍රමාණවත් නොවන නිසා මම තවත් ගඩොල් කැට 3ක් මීට කලින් මෙතනින් තියාගත්තා. දැන් අපි ඉක්මනින්ම බදාම තට්ටුව ආලේප කරමු. මොකද මේක හරියට වැලි වලින් හදපු කෝප් පිටුවක් වගේ. ඉක්මනින්ම කඩන් වැටෙන්න බලනවා. මතක ඇතුව වැලි වලින් හදන්නේ කලින් බදාම එක හදාගෙන සූදානම් කරගෙන ඉන්න ඕනේ. ඔයාගේ නිර්මාණයේ ප්‍රමාණය විශාල හෝ කුඩා වෙනවා නම් ඊට අවශ්‍ය වෙන පරිමාණයන් අඩු වැඩි කරලා අපිට මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම වයිට් සහ බ්‍රවුන් කලර් බැනර් පේන්ට් දෙකක් වැලි කඩදාසියක් මේ සඳහා මම මිලදී ගත්තා. අනිකුත් ද්‍රව්‍ය නම් නිවසේ තිබෙන දේවල් වලින් තමයි මම නිර්මාණය කළේ. ඉතින් මේ ද්‍රව්‍ය ටිකට මට වියදම් වුණේ රුපියල් 1250ක් වගේ ඉතාම සුළු මුදලක්. මේක ටිකක් වේලෙන්න තියලා අපි යමු අපේ පුංචි හාවගේ ස්ට්‍රක්චර් එක හදන්න. මේකට අපිට කුකුල් දැල් කැබැල්ලක්, පොල් කටු කීපයක්, වැලි කොලයක් අවශ්‍ය වුණොත් කියලා ගන්න කම්බි කෑලි කීපයක් ඕනි වෙනවා. කුකුල් දැල් හැරුණම ඉතුරු දේවල් නිවසේදීම අපිට ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ක්‍රමවේදයේදී අපිට මැද කොටස හිස්ව තියාගන්න ඕනේ. ඒකෙදී පොල් කටු විතරක් නෙමෙයි, ඍජු ෆෝම්, රෙදි කැබලි වගේ ද්‍රව්‍ය අරගෙන මේක ඇතුළේ හිස්ව තියාගන්න අපිට පුළුවන්. ඒ වගේම අපි කලින් නිර්මාණය කරපු කොටසේ ප්‍රමාණයට ගැළපෙන පරිදි උඩ කොටස නිර්මාණය කරන්න අමතක කරන්න එපා. මේකෙදී මම භාවිතා කළේ ඇතුළත හිස්ව තියාගන්න පොල් කටු. ඊට පස්සේ අපි මේ කුකුල් දැල් කැබැල්ල අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන Tamanට අවශ්‍ය හැඩය මතු කරගන්න පුළුවන්. කුකුල් දැලක් කියන්නේ පහසුවෙන්ම අපිට නවල කරලා ගන්න පුළුවන් දැලක්නේ. මීට වඩා ඝනකම තියෙන දැලක් ගත්තොත් නම් අපිට අවශ්‍ය හැඩය මතු කරගන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඔන්න ඉතින් බේසික් ස්ට්‍රක්චර් එක නම් හැදුවා. දැන් අපිට තියෙන්නේ දැලාසෙන් සිමෙන්ති යනවට පත්තර කොළ ගම් ගාලා අලවලා මේක ආවරණය කරගන්න. ඊට පස්සේ අපි බේස් එක හදාගන්න ඕනේ. බේස් එක කියන්නේ මූලික පියවර විදියට මේකේ සිමෙන්ති තවර ගන්න අවශ්‍යයි. සිමෙන්ති දෙකකට වැලි එකක් වගේ වෙන්න ගත්තොත් ඉක්මනට මේක වේලෙනවා. මේක ටිකක් අමාරුම කොටස තමයි මේ. මොකද පිරවුම කරගෙන යද්දී කඩන් වැටෙන්න බලනවා. මූලික පිරවුම හොඳට වේලුණාට පස්සේ ඉතිරි ටික හදන්න හරිම පහසුයි.
දැන් ඉතින් ඒ වැඩේත් ඉවරයි. අපි දැන් මේක කොටේ උඩින් තියලම බලමුකෝ. ඉතිරි වැඩ ටික සම්පූර්ණ කරන්න. එන්නකෝ මාත් එක්ක. දැන් තියෙන්නේ අපේ හාපෙන්ෂෝ නිර්මාණය කරන්න. ටිකෙන් ටික ඔයාගේ රූප සටහන ස්ටඩි කරන ගමන් අවශ්‍ය හැඩය අඹන්නයි තියෙන්නේ. ඉතින් මේකෙදි මම තෝරගත්තේ උඩ බලාගෙන ඉන්න හාවෙක්ව. ඒ නිසා මෙයාගේ පිටට මතු කරන්න කියලා හැඩයක් මට තිබුණේ නැහැ. උදාහරණයක් විදියට කන් දෙක මූර්තියෙන් ඒ කියන්නේ බේස් එකෙන් උඩට ගන්න ඕනේ වුණොත් අපි මේ හැඩතලවලට කම්බියක් නමලා භාවිතා කරන්න ඕනේ. ඒක ශක්තිමත් වෙන්න තමයි එහෙම කරන්නේ. නමුත් මට මෙතනදී එහෙම කරන්න ඕනි උනේ නැහැ. මම කිව්වා වගේම මේ මූර්තිය නිර්මාණය කරද්දී මට ඉතාම සියුම් අංග ඩීටේල්ස් කරන්න හරිම අපහසු වුණේ මම භාවිතා කරපු වැඩි හලලා ගත්තේ නැති නිසා. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයා මූර්තියක් හදනවා නම් ඉතාමත් සියුම් වැඩි භාවිතා කරන්න කියලා. දැන් අපි මේ කොටේ සියුම් කොටස් මතු කරලා ගනිමුකෝ. ඒත් එක්කම ඉතුරුන සිමෙන්ති ටිකකින් කොටේ වටේට බෝඩර් එකක් නිර්මාණය කරන්න මම හිතුවා. මූලික පියවර නම් ඉවරයි. දැන් තියෙන්නේ සුළු වැඩ කොටසක්. ඉතින් මම මේ වැඩ ටික ඊළඟ දවසේ කරන්න හිතාගත්තා. මූර්තියක් හදද්දී දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ දවස් කිහිපයක් ගත වුණත් කමක් නැහැ. ඔයා වැඩ කරලා අවසන් වුණු වෙලාවෙම ඔයාගේ පින්සල්, පැන්සල් වගේම පැලට් නයිෆ් ආදිය පිරිසිදු කරන්න නම් අමතක කරන්න එපා. මොකද එහෙම කළොත් ඒ දේවල් ගල් වෙලා අපිට ඊළඟ දවසේ පාවිච්චි කරන්න බැරුව යනවා. තවත් අලුත් දවසක මම ඉතිරි වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ සුදු සිමෙන්ති. මෙතන කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් තියෙනවා. මේක පරණ පින්සලක් ආධාරයෙන් තවරන්න ඕනේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එක ලේයර් එකක් වේලුණාට පස්සේ නැවත ලේයර්ස් 3ක් 4ක් විතර ආලේප කරගත්තම හරි ලස්සන පෙනුමක් මේකට ලැබෙනවා.
දැන් ඔයාට පුළුවන් සීන් වැලි කඩදාසියක් ආධාරයෙන් මේක සුමට කරගන්න. ඊට පස්සේ ඉතින් තින්ත ටිකක් ආලේප කරලාම අපි මේක හැඩ බලමුකෝ. මගේ ගාඩන් එකේම තියෙන බෝඩර් වලට ගැලපෙන පුංචි පැල ටිකකුත් ගලවලා අපි මේක වටේ ඉඳමු. ඔන්න ඉතින් මූර්තිය නම් හදලා ඉවරයි. අපි බලමුකෝ මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. හරි ලස්සන උද්‍යාන මූර්තියක් දැන් ඔයාලට බලන්න පුළුවන්. මේක දියසෙවල් නැති වෙන්න දිගටම පවත්වා ගන්න නම් පොලිතින් වාර්නිෂ් ටිකක් ආලේප කරොත් පුළුවන් වේවි. වීඩියෝ නරඹන අපේ චූරි දුවර පුතාට වගේම ආදරණීයන් හැමෝටම පුළුවන් ඔයාගේ ගෙමි තුල ලස්සන කරන පුංචි හාවෙක් ඉබ්බෙක් වගේ සරල හැඩතල තියෙන නිර්මාණ තනිවම නිර්මාණය කරගන්න. අධික මුදලක් වියදම් කරලා මූර්ති ලබා ගන්න දැන් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඔයාගේ මහන්සියෙන් දෙයක් කරාම ඒකේ සතුට වගේම වටිනාකම මිලදී ගන්නා බඩුවල නැහැ කියලයි මට හිතෙන්නේ. පුංචි උත්සාහයකින් මේ වගේ ලස්සන නිර්මාණ රාශියක් ඔයාටම තනිවම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මගේ කලින් වීඩියෝ වලට ලබා දුණු ප්‍රතිචාර වලට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම හරි ආදරෙන් මේ හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. මම නැවතත් කියනවා මම මූර්ති නිර්මාණ කරන්නේ ආධුනිකයෙක්. මට වඩා ප්‍රවීණයන් ගොඩාක් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් අද නිර්මාණය ගැන ඔයාලට හිතුණු දේවල් ඕම් ඔය පහලින් කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා. අදට නවතින්න. ආයෙත් දවසක අලුත් වීඩියෝවකින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.